Hi guys, good morning. කොහොමද? අද මෙහෙට නම් හොඳටම වහිනවා. වැස්සයි කියලා අපි නවතින්නේ නැහැ. අපි නම් වර්ක්අවුට් කරලා ඉන්නේ. කොහොමද ඔයාලා? ඊයේ මගේ දවස පටන් ගන්න, තමන්ගේ හීන දිනා ගන්න කියලා දාපු අපේ චුටි වීඩියෝ එක බලලා ගොඩාක් යාළුවෝ අහලා තිබ්බා තමන්ගේ දිනචර්යාවන් එහෙම නැත්නම් ඩේලි රූටින් එක වෙනස් කරගන්න මොනවද කරන්න පුළුවන් දවස ගානේ අලුත් පුරුද්දක් ගන්න අපිට කියා දෙන්න බැරිද කියලා. ඉතින් අන්න ඒ නිසාම මම තීරණය කළා තමන් මාසයක් ඇතුළත දවස් 21ක් පහු වෙනකොටම ඔයාගේ තුල තියෙන හැම නෙගටිව් ගතියක්ම පැත්තකට දාලා ඔයා අලුතෙන් ඉපදුනා වගේ ලස්සනට ජීවිතේ හදාගන්න පුංචි පුංචි ටිප්ස් දවස ගානේ ඔයාලට අරගෙන එන්න. එතකොට අද මම ඔයාලට කියා දෙනවා මුලින්ම box breathing කියලා. මනස උදේ පාන්දරම නිශ්ශබ්ද කරගන්න, රිලැක්ස් කරගන්න කරන්න පුළුවන් පුංචි ක්‍රියාකාරකමක් ගැන. එතකොට මේ box breathing වලදී ළමයි ඔයාට තියෙන්නේ හොඳට හුස්ම හෙමින් ඇතුළට ගන්න ඕනේ. තප්පර 4ක්. ඊළඟට ඒ හුස්ම තවත් තත්පර 4ක් රඳවගෙන ඉන්න ඕනේ. ඊළඟට හෙමින් සීරුවේ ඒ හුස්ම තත්පර 4ක් අරගෙන පිට කරන්න ඕනේ. එහෙමම ඊට පස්සේ තවත් තත්පර 4ක් හෝල් කරන් ඉන්න ඕනේ. ඒක තමයි එක සයිකල් එකක්. හරිද? ඒ චක්‍රය ඉවර වුණාම ඒකම නැවත කරන්න. ඒ වගේ 3 පාරක් 4 පාරක් කරාම හොඳටම ඇති. එතකොට ඔයාගේ තුල තියෙන ස්ට්‍රෙස් ගතිය එහෙම නැත්නම් උදේ පාන්දර තියෙනවනේ අපිට කලබල ගතියක් නේද? මුංචි කලබල ගතියක් තියෙන්නේ. අයියෝ වර්ක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, ඔෆිස් වැඩ තියෙනවා, ගොඩක් වැඩ තියෙනවා කියලා නේද? අන්න ඒ කලබල ගතිය නැති කරගන්න ඔයාට පුළුවන්. වැස්සෙම දැන් නම් අපිට තදටම ඉරත් පායනවා. ඉතින් box breathing කරලා එහෙම මේදගෙන ඇස් පියාගෙන හිතන්න ඔයා කොච්චර වාසනාවන්තයිද කියලා. ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ඔයාට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. ඔයාට පුළුවන් ළමයි ඔයාට ලැබිලා තියෙන දේවල්, ඔයාගේ ජීවිතේ ඔයාට ලැබිලා තියෙන දේවල් අඩුම දේවල් 3කට ස්තුතිවන්ත වෙන්න. අද හුස්ම ගන්න එක ගැන, අද ලැබුණු හොඳ තේ කෝප්පයක් ගැන, එහෙමත් නැත්නම් ඔයාගේ වටේ ඉන්න ආදරණීයයන් ගැන, ඔයාට ජොබ් එකක් තියෙන එක ගැන, ඔයා ඉගෙනගෙන තියෙන එක ගැන මොනවාම හරි කමක් නැහැ. ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන ඕනම දේවල් 3කට ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔන්න box breathing කරන්න ඕනේ. box breathing වලට පස්සේ ඔයා gratitude කරන්න. ඔයාට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් මේ පුරුද්ද හැමදාම උදේට නැගිටට පස්සේ ඔයා රිලැක්ස් වෙලා ඇඳේ ඉඳගෙනම හරි කරන්න පුළුවන්. right? එහෙනම් තවත් මේ වගේ ටිප් එකක් හෙට කියා දෙන්න. හැබැයි දිගටම කරන්න ඕනේ. මේකේ තියෙන ලොකුම රහස continuously මේක කරගෙන යන එක. හරිද? එහෙනම් ගිහින් එන්න. bye bye all.